හායි ළමයි. ඉතින් කොහොමද? අද යනවා අපි සියා ගාඩන් එකේ වැඩ කරන්න. ඒ කියන්නේ එක පාට තරණ වෙනස් වෙච්ච නිසා ඔයගොල්ලෝ බලන්න නැති ඇයි මේ කියලා. මම දැන් කොහොම හරි ඉන්නේ හංගේරියාවේ මතේ යුනිවර්සිටි එකේ. ඒ කියන්නේ Hungarian University of Agriculture and Life Sciences වල MSc Horticulture එන ප්‍රෝග්‍රෑම් එකේ තමයි මම දැන් මේ වෙද්දි අධ්‍යාපන කටයුතු කරගෙන යන්නේ. ඉතින් සෙනසුරාදා පැය 4ක වොලන්ටියර් වර්ක් එකක් තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ වගේ නෙමෙයි වොලන්ටියර් වැඩ කරනවා කිව්වම මෙහෙ ඉතින් ලොකු තැනක්. ඉතින් මේ පැය 4ක වොලන්ටියර් වර්ක් එකක් තියෙනවා සියා ගාඩන් එකේ. ඉතින් අද බලමු ඇග්‍රිකොලොජිකල් ගාඩන් එකේ මොනවද වෙන්නේ? මොනවද අපි වපන ක්‍රොප්ස් එහෙම. ඉතින් මේ දෙවන සතිය ගිය සතියේ ඇග්‍රිකොලොජිකල් ගාඩන් එකේදී අපි කරේ ඒ වෙද්දී ෆෘටිං ස්ටේජ් එකේ තිබුණ ටොමැටෝ ප්ලාන්ට්ස් ටිකේ ඔක්කොම හාවස්ටිං කරලා ඔක්කොම ටොමැටෝ ප්ලාන්ට්ස් අප්ලෝඩ් කරලා ප්ලාන්ට් බෙඩ්ස් හැදුවා. ඒත් එක්කම තව අලුතෙන් බෙඩ් එකක් හැදුවා. ඒ වගේ පොඩි පොඩි දේවල් ටිකක් කරේ. ඊට පස්සේ ඔක්කොම හදලා ඉවරනාට පස්සේ තිබුණ ස්පිනච්, කේල්, ඊළඟට ටොමැටෝ ඒ වගේ තව ස්පීෂිස් කීපයක දේවල් එකතු කරලා ඉවරලා නිකන් අර අපි හත්මාලු වගේ කෑමක් හදලා අපි හිටපු ළමයි ඔක්කොම කට්ටිය අතර ෂෙයා කරගත්තා. කොහොම හරි ඔක්කොම 25 දෙනෙක් රෙජිස්ටර්ලා හිටියා. හැබැයි එදා මැරතන්යක් ඉන්න පුළුවන් වුණේ 13 දෙනෙක්ට විතරයි. ඉතින් කොහොම හරි ඔක තමයි ගහතේ උනේ. මේ සතියේ මොනවා වෙයිද දන්නේ ගිහින් බලමු. මේ ඉතින් යුනිවර්සිටි එකේ ඉස්සරහා. බාන යුනිවර්සිටි කොච්චර ලස්සනද කියලා. ඉතින් දවසක ඔයාලත් ඉගෙන ගන්න කියලා හිතන් එන්න ඉන්නවනම් මං හිතන්නේ මේ යුනිවර්සිටිස් වලින් මං ගන්න අත්දැකීම් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න එක සෑහෙන්න වටී. මොකද මේ වීඩියෝ එක බලන නම් කෙනෙක්ට මල්ලි කෙනෙක්ට අක්කෙක්ට අයියෙක්ට වුණත් මේ වගේ තැනක ඇවිල්ලා ඉගෙන ගන්න ඊට පස්සේ එක විවිධ අත්දැකීම් ගන්න මං හිතන්නේ මේක ගොඩාක් උදව් වෙයි ඔයාලට. ඇත්තටම වීඩියෝ කරන්නේත් මේ මං ඉතින් නිතර වීඩියෝ දාන්න හැබැයි හිතච්චහම වීඩියෝ කරනවා සහ තව අප්ලෝඩ් කරන්න වීඩියෝ ගොඩක් තියෙනවා. මේ කලින් බොරොඤ්ඤා කැම්පස් එකේ ඉන්නකොට කරපු දේවල් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒ වුණාට මේ අප්ලෝඩ් කරන්න සහ වීඩියෝ හදාගන්න වෙලාවක් නැතිකමයි වෙලාවක් තිබ්බත් පොඩි අර උන්ටි ටිකම ගැන කම්මැලිකමයි එක්කලා ඕක අමතක වෙනවා. ඉතින් ගාඩන් එක ගාවට අපි ඇවිල්ලා ඉන්නේ. අපි ගිහින් බලමු. ගාඩන් එක කට්ටිය මේ වෙද්දී නෑ ඇවිල්ලා තියෙන්න ඕන. මේ තියෙන අපේ ගාඩන් එක. ඉතින් සියා ගාඩන් දැන්ටත් වැඩ කරනවා. සියා ගාඩන් එක සම්පූර්ණයෙන්ම වගේ කාබනික සංකල්පමත් තමයි කරගෙන යන්නේ. ඒ කියන්නේ රසායනික පලිබෝතනාශක පොහොර මේ වගාව සඳහා පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඔයාලට මේ බීට්‍රූට් අල දැක්කහම තේරෙනවා ඇති මේ වගාව සඳහා පොහොර භාවිතා කළ නැහැ කියන හොඳම උදාහරණ. ඒත් එක්ක මේ වගාවන් වලට තියෙන සාමාන්‍යයෙන් පලිබෝධ හානි යම් තාක් වැඩි මට්ටමක තියෙනවා. හැබැයි පලිබෝධ හානි වැඩි මට්ටමක් තියෙනවා වගේම මේ පලිබෝධ හානි පාලනය කරන්න යාළගේ ස්වාභාවික සතුරුනොත් මේ වගාවන් අතරදීම අපිට හම්බ වෙනවා. මේ තියෙන අපිට වගාවන් වලදී හම්බෙච්ච මකුණු වර්ග කීපයක්. ඒත් එකම තව ඔයාලට ඉස්සරහ දකින්න හම්බෙයි මේ වගාවන් වලදී සමහර පලිබෝධ වර්ග පාලනය කරන්න දායක වෙන විශේෂයෙන්ම ලේඩි බර්ඩ් වගේ කුරුමිනි වර්ගත් අපිට වගාවන් වලදී හම්බුණා. ඉතින් ඒක ජෛව විවිධත්වය සංරක්ෂණය වෙලා තියෙනවා කියන හොඳ උදාහරණයක් මේ සියා ගාඩන් එකේ. ඉතින් අපි සාමාන්‍යයෙන් සොලනේසියේ භෝග විදිහට රහ බලලා රහ දාන්නේ වම්බටු මිරිස් තක්කාලි වල විතරනේ. ඉතින් එදා දවසේ අපේට අවස්ථාව හම්බුණා අප්‍රිකානු රටවල වලින් හංගේරියාවට අරගෙන ඇවිල්ලා මේ වෙද්දි පලා වර්ගයක් විදිහට වගා කරගෙන යන තවත් සොලනේසියේ කුලේ භෝගයක එහෙම නැත්නම් පලා වර්ගයක රහ බලන්න.
මේන් ඩැනියල් එයා තමයි සියා ගාඩන් එකේ කෝඩිනේටර් විදියට වැඩ කටයුතු කරගෙන යන්නේ. අතරමට ගයිඩ් කරන්නේ එයා තමයි. සියා ගාඩන් එකේ ඉතින් මේ විදිහට ගෲප් එකක් විතර වැඩ කරද්දි මතක් වෙන්නෙම රුහුණේ ඇග්‍රියේ 3rd year 2nd semester එකේ අපේ farm practice course එක. ගාඩන් එක මල් කෙල කියන්නේ එළවලු වගේම අනිවාර්යයෙන්ම තියෙන්න ඕන වැදගත් අංගයක්. ඒකට හේතුව වෙන්නේ සමහරක් ස්වාභාවික සතුරන්ගේ සුහුමුල් අවදි වලට එයාලගේ ආහාර අවශ්‍යතා සපුරන්නේ මෙන්න මේ මල් පැණි වලින්. ඉතින් මේ විදිහට වගා කටයුතු කරගෙන යන අතරේ කොත්තමල්ලි ඇටවලට උණු ජල ප්‍රතිකාරකය කරන හැටි කියලා දෙන්නත් මට අවස්ථාව හම්බුණා. The hot water serves like a catalyst to activate. ඉතින් මේ ඉන්නේ බම්බල් බී කෙනෙක්. Please serve the lentils. කොහොම හරි So ඔක්කොම when he වැඩ serves the කටයුතු lentils, he will කරලා give now අවසානයේ first හැම person. සතියෙම සෙනසුරාදා අප මේ විදිහට මොකක් හරි රටක Everybody sits where they are. මොකක් හරි When the plate ආහාරයක් gets to you, you add අපි what හැමෝම is එකතු near වෙලා you, හදාගෙන කනවා. and it will. ඉතින් ඇත්තටම හරි So ජොලි who වැඩක් should I මේක. give this? You need to take this plate and add some Who lentils. is willing to accept? Are you taking it? You already have one with you. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් සියා ගාඩන් එකේදී හම්බෙමු. මං ගිහින් එන්නම්.